එනවද මහා රෑට පාරක් දෙවනත් කරගෙන යන අමු යක්ෂයෙක්ගේ සද්දයක්. පෙට්‍රල් වලින් නෙවෙයි කොල්ලන්ගේ ඇඟේ දුවන ලී වලින් පණ ගැන්වෙන වීදි රේස් කලාව තනි අතින් හොල්ලපු රෝද දෙකේ මෘගයා. කවදා හරි දවසක නීත්‍යානුකූලවම අපේ මහා පාරකට බස්සන්න හීන දකින යකඩ හීනේ වෙනුවෙන් අපි කතා කරන්නේ හයිපනේකෙට් කලාවේ නොමරෙන රජු Yamaha MT7. මේ බයික් එකේ තියෙන ඇත්තම පිස්සුව මොකද්ද දන්නවද? ඒ තමයි මේකේ හදවත. මේක නිකම් පැරලල් ට්වින් එන්ජින් වක් නෙවෙයි. මේක 689cc liquid cooled DOHC double overhead cam සිලින්ඩර් එකකට වැල්ව් 4ක් තියෙන CP2 එහෙමත් නැත්නම් cross plane දෙකක එන්ජිම. ජපාන් ඉංජිනේරුවෝ මේකට දුන්නා 270 degree crankshaft තාක්ෂණයක්. ඒ කියන්නේ සාමාන්‍ය බයික් එකක් වගේ එක දිගට පිපිරුම් වෙන්නේ නැහැ. අංශක 270න් සහ 450න් වෙන මේ අසමාන පිපිරුම් රටාව uneven firing order නිසා තමයි අර V-twin එන්ජින් එක වගේ ඇඟේ හිරිගඩු පිපෙන ගොරහැඩි සද්දයක් මේකෙන් ඉන්නේ. මේ එන්ජිමේ ඇතුලේ තියෙන්නේ forged aluminium piston. බරින් අඩුයි හැබැයි ශක්තියෙන් උපරිමයි. අශ්ව බල 73කට වඩා පිට කරන මේ මෘගයාගේ නියම සෙල්ලම තියෙන්නේ ටෝක් එකේ. හරියටම 6500 RPM වලදී නිව්ටන් මීටර් 67ක උපරිම ටෝක් එකක් පාරට දෙනවා. ඒ කියන්නේ throttle එක අඹරනකොටම power එක ඉන්නේ අතට. පරක්කු වෙවි ඉන්නේ නේ. දුන්න ගමන් ඇදලා යනවා. ඒ නිසයි මුළු ලෝකෙම මේකට master of torque වගේම wheel machine එක කියන නමත් පට බැන්දි. මේ power එක පාලනය කරන්න Yamaha මේකට දුන්න high tensile steel tubular frame එකක්. එන්ජිම පාවිච්චි කරන්නේ බයික් එකේ චැසියට ශක්තිය දෙන තවත් එක කොටසක් stressed member විදිහට. තෙල් වතුර ඔක්කොම පිරෙව්වට පස්සෙත් මේකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් එක 184ක් විතරයි. power to weight අනුපාතය උපරිම තැනක තියෙන නිසා පාරේ වංගු කපන්නේ හරියට පිහියකින් බටර් කපනවා වගේ. මේ power එක නවත්තන්න ඉස්සරහ රෝදෙට ඩුවල් මිලිමීටර් 298 ඩිස්ක් බ්‍රේක් සෙට් එකක් දීලා තියෙනවා. ප්ලාස්ටික් කෑලි වලින් වහපු බොරු ෂෝ තියෙන ලොකු බයික් වලට වඩා එන්ජිමේ එළිය දාගෙන අමු රස්තියාදුකාර පෙනුමක් තියෙන මේ නේකඩ් බයික් එකේ තියෙන්නේ සල්ලි වලට ගන්න බැරි පට්ට ගැම්මක්. මේක නිකම්ම යකඩ අහලා තියෙනවද මහා රෑට පාරක් දෙවනත් කරගෙන යන අමු යක්ෂයෙක්ගේ සද්දේ. මේක නිකම්ම යකඩ ගොඩක් නෙවෙයි. මේක ලංකාවේ බයික් පිස්සන්ගේ ආගමක්. කවදා හරි දවසක මේ යකඩ හීනෙට යන්න දඟලන හැම කොල්ලෙක්ම මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. තවත් මේ වගේ ඇඟේ ලේ රත් කරන තාක්ෂණික යකඩ හීනෙට යන්න දාගෙන අමු රස්තියාදුකාර පෙනු බැරි පට්ට ගැම්මක්. මේක නිකම්ම යකඩ ගොඩක් නෙවෙයි. මේක ලංකාවේ බයික් පිස්සන්ගේ ආගමක්. කවදා හරි දවසක මේ යකඩ හීනෙට යන්න දඟලන හැම කොල්ලෙක්ම මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. තවත් මේ වගේ ඇඟේ ලේ රත් කරන තාක්ෂණික යකඩ හීන ගැන දැනගන්න අනිවාර්යෙන්ම ෆලෝ කරන්න.